මේ ලැබුවා වූ සිංහලා හින්දු අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සාමයේ සතුට පිරි සෞභාග්‍යමත් නව වසරක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මම ඔයාලත් එක්ක මුලින්ම ෂෙයා කරගන්න හදන්නේ අපි අලුත් අවුරුද්දට කැවිලි හදපු විදිය. මුලින්ම අපි කොකිස් තමයි හදන්න පටන් ගත්තේ. මොකද ලේසිම රස කැවිලි වර්ගයේ ගැන හදන්න පුළුවන්. මම ඉතින් මේ පළවෙනි පාට තමයි කැවිලි හදන්නේ. ඉතින් අම්මගේ උදව්ව ඇතුව තමයි මම මේ හැමදේම මේ පාර කරගත්තේ. වර්තමානයේ ඉතින් අපේ ජීවිතවල තියෙන මේ කාර්යබහුලකමත් එක්ක අපිට හැම කැවිලි වර්ගයක්ම ගෙදර හදන්න බැරි වෙයි. ඉතින් අපි කොච්චර කාර්යබහුල වුණත් අපේ සංස්කෘතියටත් ඉඩක් ලබා දෙන්න ඕනනේ. ඉතින් ඒ හින්දා පුළුවන් විදියට කැවිලි වර්ග හදන්න මම මේ පාර තීරණය කරා. අම්මගේ උදව්වෙන් හදාගත්ත කොකිස් පැටයකින් මෙන්න මේ විදියට තමයි ඉතින් අපි මේ පාර කොකිස් පුච්ච ගත්තේ. මාත් මගේ හබීබෝලෙත් අවුරුදු කැවිලි වලින් කන්න ආසම කැවිලි වර්ගයක් තමයි කොකිස්. මම හිතන විදියට අවුරුදු කැවිලි වලින් ලොකු පොඩි අය හැමෝම කන්න ආස කෑමක් තමයි ඉතින් මේ කොකිස් කියන්නේ. මේක ඉතින් හදාගන්නත් ලොකු අමාරුවක් නෑ. ගෙදර ඉතින් කොකිස් බදිනකොට කරන්න අමාරුම වැඩක් තමයි මේ කොකිස් ටික පරිසම් කරන එක. මං හිතන්නේ හැම ගෙදරකම එහෙම වෙන්නේ නැති. මම ඉතින් මේ කැවිලි වර්ගවල රෙසිපීස් කියන්න තරම් ලොකුවට දන්නේ නැහැ. බලමුකෝ ලබන අවුරුද්ද වෙනකොටවත් කැවිලි හදන්න එක්ස්පර්ට් කෙනෙක් වෙලා ඉන්න පුළුවන් නේද කියලා. හැමදාම ඉතින් අපි කහ පාටනේ කොකිස් හදන්නේ. මේ පාර ඉතින් පොඩි වෙනසක් කරන්න හිතුවා. සංස්කෘතියටත් හානියක් වෙන්නේ නැත්නම් ඉතින් මේ වගේ පොඩි වෙනස්කම් කරාට කමක් නැහැ කියලා තමයි මම නම් හිතන්නේ. නූතන ලෝකයේත් එක්ක ගනුදෙනු කරන අපි ඉතින් මේ වගේ පොඩි අතදාබැලින් කරලත් බලන්න එපේ. මේ වගේ ඉතින් පාට වලින් කොකිස් හදාගත්තාම කෑම මේසෙත් ගොඩක් ලස්සන වෙයි කියලා ඉතින් මම හිතනවා. කොකිස් හදලා ඉවරනම් අපි ඊළඟට හදන්නේ මුං කැවුම්. මේ ඉතින් මුංගට කැවුම් වලට අවශ්‍ය මුංගට ටික බෙදගන්න තමයි ඉන්නේ. මුංගට වගේම හාල් පිටිත් බෙදලා අරගෙන තමයි මුංගට කැවුම් හදන්නේ. මම කලිනුත් කිව්වා වගේ මම ඉතින් මේ වල රෙසිපීස් ගැන නම් හරියටම කියන්න දන්නේ නැහැ. මොකද ඉතින් මම කියන ප්‍රමාණ වලින් එයා කියන විදියට මේ කැවිලි හදපු එක විතරයි මම කරේ. බෙදලා කුඩු කරගත්ත මුංගට බෙදපු හාල් පිටි ඒ වගේම තල් ටිකකුත් දාලා මේ පොල් පැණි දාලා තමයි අපි මේ ටිකින් ටික මේ ටික කවලම් කරගන්නේ. මුංගට කැවුම් වල හොඳ පත වෙනකන් පොල් පැණි ටික දාලා මේක කවලම් කරගන්න තමයි තියෙන්නේ. මුංගට කැවුම් වල හරි පතමාවම මෙන්න මේ විදියට තුනී කරලා කැලි කපාගෙන අපිට බෙදගන්න තමයි තියෙන්නේ. කුණ්ඩ කැවුම් හදනවට වැඩිය මුංගට කැවුම් හදන්න නම් ලේසියි කියලා තමයි මට හිතෙන්නේ. කපාගත්ත මුංගට කැවුම් ටික පාන් පිටි බැට එකේ තවරලා මෙන්න මේ විදිහට තමයි අපි බෙදගත්තේ. අවුරුදු කාලේ කියන්නේ ඉතින් අපි හැමෝටම වැඩිම කාලයක් තමයි. කැවිලි වර්ග හදන්න තියෙනවා, ගෙවල් දොරවල් අස්පස් කරන්න තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඉතින් ඇඳුම් පැළඳුම් ගන්න පොඩි සාප්පු සවාරියක් යන්නත් එපෙයි. පොඩි සාප්පු සවාරියක් කිව්වට ඉතින් ගෑනුම අපිට නම් ඒක ඉතින් ලොකු සාප්පු සවාරියක් වෙලා තමයි නතර වෙන්නේ. ගෙවල් දොරවල් අස්පස් කරලා මම නම් ඉතින් මේ කැවිලි ටික හදන්න ගත්තේ 12 වෙනිදා. මම නම් ඉතින් මේ පාර කැවිලි වර්ග 3ක් තමයි ගෙදර හදාගත්තේ. කොකිස් හැදුවා, මුංගට කැවුම් හැදුවා, ඒ වගේම අලුවත් හැදුවා. තිබ්බ වැඩත් එක්ක අලුව හදන වීඩියෝ එකක් නම් මට ගන්න බැරි වුණා. අවුරුදුනකට වලින් මුලින්ම උදාවන නැකත තමයි පුණ්‍ය කාලය. ඉතින් මේ වැඩ ටික ඉවර කරලා අපි දෙන පුණ්‍ය කාලය ලැබලා ඉවරුණාට පස්සේ පන්සල් යන්න තමයි අදහස් කරගෙන හිටියේ. පුණ්‍ය කාලය කියන්නේ ඉතින් සියලු වැඩ අත්හැරලා ආගමික වතාවත් වල යෙදෙන වෙලාවනේ. කාලය ලබන්න කලින් ගෙදර වල ටික අපි දෙන්නත් එක්ක එකතු වෙලා ඉක්මනින්ම ඉවර කරගන්න තමයි මේ හදන්නේ. පුණ්‍ය කාලය වෙලේ අපි දෙන්න ගියේ නාගුණු 7 වෙනි දේවාලයට. අවුරුදු
පුරුදු චාරිත්‍රවල ඊළඟට උදාවරණ එකද තමයි ලිපගිනි මෙලවීම සහ ආහාර පිසීම. අපි දෙන්නත් මේ එකතු වෙලා කරන්න හදන්නේ අපේ ගෙදර කිරි උතුරවන්න. මම අහලා තියෙන විදිහට මේ කිරි ඉතිරවීම කරන්නේ පත්තිනි මෑණියන් සිහිකිරීම සඳහා. නැකතට කිරි ඉතිරීම තුළින් බලාපොරොත්තු වන්නේ නිවසක ශාස්ත්‍රීයත්වය. කිරි උතුරන වෙලාවට මෙන්න මේ වගේ පහන් අතරක් පත්තු කරන්නේ සතරවරන් දෙවියෝ උදෙසා. පරම්පරාවෙන් පරම්පරාවට මේ රැගෙන එන චාරිත්‍ර ඊළඟ පරම්පරාවටත් ලබා දීම තමයි අපේ යුතුකම. අපි දෙන්නත් මේ ආසාවෙන් බලන් ඉන්නේ අපේ කිරි මුට්ටිය ඉක්මනින්ම ඉතිරෙනකම්. පවුලේ හැමෝම එකතු වෙලා මේ වගේ දේවල් කරනකොට පවුලේ සමගිය කොච්චරනම් වර්ධනය වෙනවද? මේක කරන්න කලින් නම් අපි මේ දේවල් කරේ අම්මලා තාත්තලා එක්ක එකතු වෙලා. අද ඉතින් අපි දෙන්න තමයි අපේ මේ ගෙදර මේ චාරිත්‍ර ටික කරන්නේ. කොච්චරනම් අපේ ජීවිත මේ කාලයත් එක්ක වෙනස් වෙනවද කියලා එතකොට තමයි අපිට තේරෙන්නේ. අපි දෙන්නත් දැන් මේ නොවේසිල්ලෙන් බලන් ඉන්නේ අපේ මේ කිරි මුට්ටිය උතුරනවා. මේ කිරි උතුරන වෙලේ මගේ නම් එකම ප්‍රාර්ථනයයි තිබ්බේ. ඒ තමයි අපි දෙන්නගේ ජීවිතත් මේ කිරි ඉතිරෙන කිරිමුට්ටිය වගේම සාර්ථක වෙන්න ඕන කියලා. අපි දෙන්න මේ අවුරුද්දේ ඉන්න තැනට වඩා එක අඩියක් හරි ඉස්සරහින් ලබන අවුරුද්දේ ඉන්න පුළුවන් වුණොත් අන්න ඒක තමයි අපේ සාර්ථකත්වය. මේ කිරිමුට්ටිය ඉතිරෙනවා වගේම අපි දෙන්නගේ ජීවිතත් වගේම ඔයාලා හැමෝගෙම ජීවිතත් ඔයාලා ප්‍රාර්ථනා කරන විදිහටම ඔයාලට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ලෙඩක් දුකක් නොවී නිරෝගීව හැමෝටම ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. කිරි උතුරවල කිරිබත් වේලා ඒ කිරිබත් වල මුල්ම කොටස බුදුරජාණන් වහන්සේට පූජා කරන්න තමයි අපි දෙන්න දැන් මේ ලෑස්ති වෙන්නේ. අපි දෙන්න මේ වෙලේ හදාගත්ත කිරිබත් වල මුල්ම කොටස වගේම මම කලින් දවසේ හදාගත්ත කැවිලි වල මුල්ම කොටසත් බුදුරජාණන් වහන්සේට මේ විදිහට පූජා කරා. දෙන්නගේ ජීවිතේ හැම වැඩක්ම ආරම්භ කරන්න කලින් බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්න එක අපි දෙන්නගම පොරොත්තුක් වෙලා. අපි දෙන්න හදාගත්ත පුංචි කැවිලි මේසේ තමයි මේ තියෙන්නේ. දැන් මේ උදා වෙලා තියෙන්නේ ආහාර අනුභවය ගනුදෙනු කිරීම හා වැඩැල්ලීම. අපි දෙන්නත් එකතු වෙලා ආහාර අනුභව කරලා ගනුදෙනු කළා. මේ චාරිත්‍ර ටික ඔක්කොම ඉවරලා අපි දෙන්නගේ ඊළඟ වැඩේ තමයි අම්මලා තාත්තලා බලන්න යන එක. අපි දෙන්නගේ ගෙවල් දෙකේම අම්මලා තාත්තලා හරිම ආසාවෙන් තමයි අපි දෙන්න එනකම් මේ බලාගෙන ඉන්නේ. අපි දෙන්න ඉතින් කොච්චර ලොකු වුණත් එයාලට අපි තාම චෝටි ළමයිනේ. මේ විදියට තමයි අපි අවුරුදු දවස ගත වුණේ. වීඩියෝ එකේ මුලදීම ප්‍රාර්ථනා කරා වගේම මේ ලැබුව සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාලට සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් මගේ අවුරුදු කුමාරයා තමයි. ආයෙත් ලස්සන දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම බුදු සරණයි.